අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර එක පවුලක් තිබුණා. ඒ පවුලේ හිටිය පින්නතුනි අම්මයි පුතයි තාත්තයි. පින්වත්නි පුතාට යම්කිසි රෝගයක් හැදුනා. හැම වෙලාවෙම මේ තාත්තා කල්පනා කරේ කවද්ද මගේ පුතා ලොකු වෙලා ලොකු මිනිහෙක් හැටියට දකින්නේ කියලා. ඒ තාත්තට කවමදාකවත් හිතුන්නේ නැහැ පින්නතුනි මේ රූපේ වෙනස් වෙනව නේද කියලා. තමන්ගේ කෙස් ගසුත් එක දෙක පැහි දෙනකොටවත් මේ තාත්තට හිතෙන්නේ නැතුව ඇති. පින්වත්නි මේ තාත්තා කල්පනා කළා මගේ පුතා ලොකු කෙනෙක් හැටියට දකින්නේ කවද්ද කියලා. දැන් ඔබත් එහෙම නෙවෙයිද? ඔබත් එහෙම තමයි. පින්වත්නි කවමදාකවත් කල්පනා කරලා බලන්න තමන්ගේ දරුවගේ මූණ බලබලා අම්මට හිතෙනවද තාත්තට හිතෙනවද අනේ අපි මේ නලවන්නේ අපි මේ සලකන්නේ අපි මේ හදා වඩන්නේ වයසට යන ජීවිතයක් ලෙඩ වෙන ශරීරයක් මරණයටපත් වෙන ශරීරයක්. එහෙම හිතන්න තරම් පින්නතුනි නුවණක් නැහැ. එහෙම සිතුවිල්ලක් ආවත් එන සැනින් අපෝ නෑ අපේ දරුවා මැරෙන්නේ නෑ කියා ඊළඟට මෙනෙහි කරනවා. ඉතින් පින්වත්නි මොකද වුනේ? අර පුතා යම්කිසි රෝගයකින් මරණයටපත් වුණා. පුතා මල ශෝකයෙන් මේ තාත්තා කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. අඬා වැළපි පින්නතුනි ඉන්න පටන් ගත්තා. මෙහෙම ඉන්නකොට මෙයා ගොඩාක් දුර්වල වීගෙන යනවා. මෙයාගේ ශෝකෙ එන්න වැඩි වෙනවා. එදා පින්නතුනි අලුයම කාලේ සදහම් මැස් ඇති බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයේ දිහා බලනවා. අද මං කාටද පිහිට වෙන්නේ කියලා. අද මං කාටද පිහිට වෙන්නේ කියලා බලනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පවුල. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පිණ්ඩපාතෙන් පස්සේ ඒ නිවසට වැඩම කළා. වැඩම කරලා ඒ බ්‍රාහ්මණතුමාගෙන් අහනවා බ්‍රාහ්මණතුමනි පුතා මැරිච්ච දුකට තාම අඬනව නේද? මේ තාත්තා කියනවා අනේ ඇයි ස්වාමීනි මං ඉද්දි මගේ පුතා ගියේ. මාව නේද යන්න තිබුණේ. දැන් බලන්න පින්නතුනි මල ගෙවල් වල අපට අහන්න හම්බ වෙන්නේ තෝවමයි. අපි ගියාම කියන්නේ අනේ හාමුදුරුවනේ ඇයි මං ඉද්දි මගේ පුතා ගියේ. මට වයස 70යි, මට වයස 60යි, මට වයස 50යි. ඇයි මං ඉද්දි මගේ පුතා ගියේ. පින්නතුනි කලකම් අනුව සත්වයා උපතකට යනවා. ඒක තමයි මේ රූපේ යථාර්ථය. අපි මේ ලබාගෙන තියෙන පින්නතුනි සදාකාලික දෙයක් නෙවෙයි. අපි මේ ලබාගෙන තියෙන ස්ථිර දෙයක් නෙවෙයි. අපි මේ ලබාගෙන තියෙන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනාත්ම ස්වභාවයට පත්වෙන දෙයක්. ජරා ජීර්ණ වෙලා යන ශරීරයක් අපි මේ ලබාගෙන ඉන්නේ. පින්වත්නි අර තාත්තට බුදුරජාණන් වහන්සේ කියා දුන්නා උපාසක බින්දෙන දේවල් බිඳිලා යනවා. නැසී යන ස්වභාවයෙන් යුතු දේවල් නැසිලා යනව නෙවෙයි. ලෙඩ වෙන දේවල් ලෙඩ වෙනවා. මරණයට පත්වන ස්වභාවයෙන් යුතු දේවල් මරණයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියා හිටියා. බුදුරජාණන් වහන්සේ මේ තාත්තට කියනවා උපාසක අතීතේ නම් ඥානවන්ත අය මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න වුණාම එයාලා කලබලයක් නැතුව එක කඳුලක් බිඳ හෙලන්නේ නැතුව අඬන්නේ වැළපෙන්නේ නැතුව මේ වගේ දේවල් වලට අතීතේ ඥානවන්ත අය මුහුණ දුන්නා කියලා කිව්වා. එතකොට පින්නතුනි මේ රෝගය නිසා දවස් ගාණක් මේ මරණය නිසා දවස් ගණනාවක් අඬලා වැළපෙලා ඉඳපු බ්‍රාහ්මණයටත් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කතා කරන කටහඬ ඒ කරුණාවන්ත බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලෙන් පිටවෙන ආර දහම් පද එක එක ඇහෙනකොට මේ තාත්තට හිතුණා අනේ අතීතේ ඥානවන්ත අය කොහොමනම් මේ දුක නැති කරගන්න නැද්ද? මමත් ඒක දැනගන්න ඕනි කියලා මේ පින්වන්ත උපාසක කියා හිටියා. ස්වාමීනි මටත් දැන් අඬලා ඇති වෙලා. අද කියනවනේ අඬලා දැන් අඬන්න අය කඳුළු නෑ. එහෙම කියනව නේද? කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ උපාසකට කියනවා උපාසක
යටිගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රජකම් කරන කාලේ මහබෝසතාණන් වහන්සේ උපත ලැබුවා කිව්වා බ්‍රාහ්මණ පවුලක. ඒ බ්‍රාහ්මණ පවුල පින්නතුනේ හිටියේ බ්‍රාහ්මණතුමයි බ්‍රාහ්මණතුමියයි දුවයි පුතයි. ඒ වගේම ගෙදර වැඩ කරන 16ක් හිටියා. පුතා විවාහ වෙන වයසට ආවම පුතාවත් විවාහ කරලා දුන්නා. දැන් එතකොට පවුලේ කී දෙනෙක් ඉන්නවද? බ්‍රාහ්මණතුමයි බ්‍රාහ්මණතුමියයි දුවයි පුතයි පුතා බැඳපු ලේලියයි ගෙදර වැඩ කරන 16යි. දැන් ඔක්කොම 6 දෙනෙක් මේ පවුලේ හිටියේ. මේ බ්‍රාහ්මණතුමා හැමදාම උදේ පාන්දර මේ පවුලේ හැමෝටම කතා කරලා කියනවා, නිතර කියනවා, අද අපි 6 දෙනාගෙන් කවුරු හරි මැරෙන්න පුළුවන්. ඒක නිසා හොඳට පින් කරන්න, කුසල් කරන්න, අකුසල් කරන්න එපා. අපි හොඳට සිල්වත් වෙන්න ඕනි, කරුණාවන්ත වෙන්න ඕනි, සියලුම සත්වයන් කෙරෙහි අවෛර හිතින් වාසය කරන්න ඕනි, ගුණදහම් පුරන්න ඕනි, අපි උපෝසතේ සමාදන් වෙන්න ඕනි. මේ වගේ කරුණු වලින් නිතර අවවාද කළා. පින්නතුනි කාලේ ගෙවිගෙන යනවා, දින සති මාස අවුරුදු විදිහට මේ පවුලේ එක්කෙනෙක්වත් කිසිම සතෙක්ව මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයකට පෙළඹෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැහැ. ඒ වගේම තමයි පින්නතුනි තව තවත් බණ භාවනාදී ගුණදහම් මේ අය පුරනවා. ඉවසීම පුරුදු කරනවා, කරුණාවන්ත බව පුරුදු කරනවා, මෛත්‍රිය පුරුදු කරනවා, ප්‍රිය ඇසින් බලනවා, කිරීදියයි එකතු වුණා වගේ මේ පවුලේ අය ඉන්නවා. පින්නතුනි මේ බ්‍රාහ්මණතුමා උදේට හවසට හැමදාම මරණ සතිය ගැන කිව්වා. මෙයාලා ප්‍රධානම කරපු භාවනාව තමයි අකණ්ඩව නොකඩවා කරපු භාවනාව තමයි මරණය මෙනෙහි කිරීම. මරණය මෙනෙහි කිරීමට කියනවා මරණානුස්සතිය කියලා. අර භාවනා පහේ අන්තිම භාවනාව. මෙයාලා පින්නතුනි මේ විදිහට මරණය මෙනෙහි කරනකොට මොකද උනේ? මෙයාලා ගොවියෝනේ. ඔය අතරේ එක දවසක් තාත්තයි පුතයි ගියා කුඹුරට. කුඹුරේ සීසාන්න ගිහිල්ලා ඉන්නකොට පින්නතුනි තාත්තා දැන් නගුල ගවයොන්ගේ ගැට ගහගෙන සීසානවා. සීසාද්දි මේ පුතා දැක්කා. පුතත් තාත්තගේ උදව්වට කුඹුරට ගියා. තරුණයෙක්, මෙයක් දැන් ගොවියෙක්. ඉතින් මෙයා කුඹුරට ගිහිල්ලා බැලුවා තාත්තා සීසානකොට එක ගහකින් අතු කසල ආදිය කඩාගෙන බිමට වැටිලා, කොළ රොඩු ආදිය කඩාගෙන බිමට වැටිලා, පින්වත්නි ඒව ගොඩ ගැහිලා කුඹුර මැද තිබිච්ච ගහක. විශාල කුඹුරුනේ ඉන්දියාවේ තියෙන්නේ. දැනුත් එහෙමනේ. ඒ කාලෙත් එහෙම. ඔය පොළොන්නරුවේ තියෙන කුඹුරු වගේ. ඊට පස්සේ පින්වත්නි මොකද කළේ? අර පුතා අර කොළ රොඩු ලී කෑලි ඔක්කොම එක තැනකට එකතු කරලා ගෙනි තිබ්බා. ගෙනි තියනකොට පින්නතුනි අර පොළවේ යට වෙන්න තුඹසක් තිබුණා. මේ තුඹසේ හිටියා නාගයෙක්. අර දැන් ගිනි රස්නේ වදිනවා අර බින් හුඹසේ ඉඳපු නාගයාට. ඒ දුම පාර වදිනවා. නාගයා කිපුණා. කිපිලා පින්නතුනේ එළියට ඔළුව දාලා බැලුවා. බලද්දි තරුණයෙක් ගිනි ගොඩක් ගහලා දුම් ගස්සනවා. දැන් නාගයාට හිතුණා මේ Tamanට තමයි දුම් ගස්සන්නේ කියලා. නාගයා කිපුණා. කිපිලා පින්නතුනේ අර විෂ දල වලින් දෂ්ට කළා. දෂ්ට කරපු ගමන් අර පුතා කෑ ගහලා කිව්වා තාත්තේ මට සර්පේ දෂ්ට කළා. ඉතින් තාත්තා ළඟට ගියා. ළඟට ගිහින් බැලුවා. පින්නතුනි මේ තාත්තගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන අර පුතා මරණයටපත් වුණා. පුතා මරණයටපත් වුණා. පුතාව උස්සගෙන තාත්තා ඒ වෙලාවෙම මට හිතෙන ගහක් හෙවන්නට ගියා. ඒ ගහ හෙවනේ දැන් පුතාව තියාගෙන ඉද්දී මරණයටපත් උනේ. ඒ ගස් හෙවනේම
පුතාගේ මල කඳ තියලා තව ටිකක් කුඹුරේ තියෙනවා හාන්න එක කඳුළු බිඳක් ඇහැට එන්නේ නැහැ. ඒකයි පින්නතුනි. ඒ කියන්නේ අසත්පුරුෂයන්ට මේ ධර්මය අහද්දි නිකන් පින්නතුනි නිකන් අමුතු වෙනවා. මේ ධර්මයේ සත්පුරුෂයන්ගේ විශයක්. දැන් එක සැරේම හිතෙන්න පුළුවන් අම්මෝ හිතක් පපුවක් නැහැ කියලා. හිතක් පපුවක් නැහැ නෙවෙයි පින්නතුනි. ලෝකේ තේරුම් ගත්තු යථාර්ථය අවබෝධ කරපු අයගේ ස්වභාවය මෙන්න මේක. මේ පින්නතුනි සද්ධානුසාරී කෙනෙක් නෙවෙයි. මේ ධම්මානුසාරී කෙනෙක් නෙවෙයි. මේ සෝතාපන්න ඵලයට පත් වෙලා නෙවෙයි. එදා මහ බෝසතුන් සද්ධානුසාරී වුණා නම් ඒ කාන්තයෙන්ම පින්නතුනි ඒ ජීවිතේ සෝතාපන්න වෙලයි මරණයට පත් වෙන්නේ. එහෙනම් පින්නතුනි බලන්න මේ මරණ සතිය වැඩිීමේ ආනිසංසය ඒ වෙද්දි මෙයා පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගෙන ඉඳපු කෙනෙක් නෙවෙයි. ඉතින් පින්වත්නි දැන් අර තාත්තා බැලුව කුඹුර දිහා පුතා මැරිලා. ඉතින් කුඹුරේ තව ටිකක් තියෙනවා හාන්න. ඒ ටික කුඹුරේ හැවා. ඒකල්ල පින්නතුනි කුඹුර අයිනෙන් ගලාගෙන යනවා දොලක්. කුඹුරට වතුර එන්නෙත් ඒකෙන්. ඔතෙන්ට ගියා. යාත්‍රි පින්නතුනි දැක්ක ගෙවල් ළඟ ළමේ තරුණේ තමන්ගේ ගේ පැත්තට යනවා. ඊට පස්සේ ඇහුවා පුතේ ඔයා දැන් යන්නේ කොහෙටද? ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණතුමනි ගෙදර යන්නේ. අනේ අපේ ගෙදරට පණිවිඩයක් කියන්න පුළුවන්ද? හා කියන්නම්. ඉතින් මේ බ්‍රාහ්මණ පවුලේ ඉඳපු ගමට කිව්වේ පින්නතුනි ద్వාර ගම කියලා. මේ ద్వාර ගමේ සිද්ධියක්. ඊට පස්සේ අහනවා හොඳයි මං කියාගෙන යන්නම් කිව්වා. මොකද්ද කියන්න ඕනි කිව්වා. දැන් අර ළමයාට නම් මට හිතෙන පණිවිඩය මොකද්ද කියලා තේරෙන්නේ නැතුව ඇති. ඉතින් ඒ ළමයාට කියනවා පුතේ බ්‍රාහ්මණතුමියට කියන්න අද වෙනද වගේ කෑම මුල් දෙකක් එපා. එක කෑම වේලක් ඇති. එක කෑම වේලක් ඇති කියලා කියන්න කිව්වා. වෙනදට නම් 16 තමයි කෑම කෙවන්නේ. අද එහෙම එවන්න එපා කියන්න. මගේ නෝනටයි දුවටයි ලේලියටයි 16ටයි ඔක්කොටම සුදුත් ඇඳගෙන මලුත් කඩාගෙන කුඹුරට එන්න කියන්න කිව්වා. අර බ්‍රාහ්මණතුමා මොකද කරන්නේ? දැන් කුඹුරේ වැඩ කළා. ඉතින් පින්නතුනි ওই පණිවිඩේ ගෙදෙට්ට ආවම ඒ පණිවිඩේ ටිකක් අමතුයි. කෑම මුල් දෙකක් එපා කිව්වා. බැමිණි ඇහුවා ওই පණිවිඩේ කිව්වේ පුතාද බ්‍රාහ්මණතුමාද? ඊට පස්සේ කිව්වා නැන්දේ ওই පණිවිඩේ නම් කිව්වේ බ්‍රාහ්මණතුමා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා හොඳයි එහෙනම් ඔයාගේ ගමනක් යන්න පුතේ කියලා එහාට කියලා ගෙදර ඔක්කොටම මේ බැමිණිය කතා කරලා කියනවා බ්‍රාහ්මණතුමාගෙන් පණිවිඩයක්. අපේ පුතා මැරිලලු. දැන් බිරිඳගේ ඇහැට කඳුලක් එන්නේ නැහැ. නංගිගේ ඇහැට අයියා මැරිලා කියලා කඳුලක් එන්නේ නැහැ. තමන්ගේ ආර්ය පුත්‍රයා ගෙදර දාසියගේ ඇහැට කඳුලක් එන්නේ නැහැ. අම්මගේ ඇහැට කඳුලක් එන්නේ නැහැ. පින්නතුනි බලන්න මේ දහම ප්‍රායෝගිකව පුරුදු කරනවා නම් මෙන්න මේක මෙහෙමම තමයි. ඔබට මතක ඇති පින්නතුනි බන්දුල මල්ලිකා. බන්දුල මල්ලිකා දානයක් දෙනවා. ඒ දානෙ දෙන වෙලාවේ පින්නතුනි එක 16ක් අතින් මට හිතෙන්නේ හොදි භාජනය වෙන්න ඕනි වැටුණා. විසිරිලා ගියා. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර ඇහැලමලේ පාටෙන් බබලන ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බන්දුල මල්ලිකාට කිව්වා බන්දුල මල්ලිකා කැඩෙන බිඳෙන දේවල් කැඩෙනවා බිඳෙනවනේ. ඔය දානේ වෙලාවේ දානෙට සූදානම් වෙනවත් එක්කම ස්වාමීන් වහන්සේලාත් වැඩලා එක සෙබලෙක් වේගෙන් ඇවිල්ලා කලබලෙන් ලියුමක් දුන්නා. ඒ ලියුම බලලා බන්දුල මල්ලිකා චුට්ටක්වත් වෙනසක් නැහැ ඉනේ ගහගත්තා. අර කතාව සාරිපුත්තයන් වහන්සේ කිව්වනේ බන්දුල මල්ලිකා කැඩෙන දේවල් කැඩෙනවා බිඳෙන දේවල් බිඳෙනවා කියලා කිව්වනේ. අර ඉනේ තිබිච්ච ලියුම අරන් දුන්නා. ඒ ලියුමේ තියෙනවා බන්දුල සෙනවි වන ඔබේ ස්වාමි පුරුෂයාත් දරුවනුත් ඔක්කොම සතුර අතින් මරණයටපත් වුණා කියලා. කිව්වා ස්වාමීනි මේ වගේ දෙයකටවත් හිත වෙනස් නොවෙන මං ඔය භාජනයේ වැටුණා කියලා වෙනස් වෙයිද කියලා ඇහුවා. බලන්න පින්නතුනි මේ හොඳට මරණ සතිය වඩපු අය. ජීවිතේ තේරුම් අරගෙන විශාරද බවෙන් යුක්තව මේ මහ පොළවේ අඩිය ගහලා නිර්භයව ජීවත් වෙච්ච අය. පින්නතුනි බලන්න දහම පුරුදු කළොත් අපිට උනත් අදම උනත් මේ ධර්මයේ සම්දිට්ඨිකයි පින්නතුනි මේ ජීවිතේම ඔය தത്വෙට අපිට උනත්පත් වෙන්න පුළුවන්.
ඊට පස්සේ අර කතාව අපි කතා කරමු. ඊට පස්සේ පින්නතුනි ගෙදර ඔක්කොම සුදුත් ඇඳගෙන එක බත් මුලක් බෙදාගෙන ආවා. බ්‍රාහ්මණතුමා අර මරණේ රුක් සෙවණේම තියෙද්දි ඉතින් බ්‍රාහ්මණතුමා තමන්ගේ තිබිච්ච උතුරු සලුවෙන් අර මරණේ වහලා තිබුණේ. කට්ටිය මරණේ අරලා බැලුවා. ආයමත් මරණේ වැහුවා. බ්‍රාහ්මණතුමා කනකල් හිටියා. ඔන්න පින්නතුනි දැන් එයාලා දැන් අර බ්‍රාහ්මණතුමා කෑම කෑවා. කෑම කාලා ඔක්කොමත් එක්ක එකතු වෙලා දර ගොඩක් එකතු කරලා අර චිතක හැදුවා. පින්නතුනි අර දර ගොඩ එකතු කරලා අන්නේ මරණේ ඒ දර ගොඩ උඩින් තියලා දැන් මෙයාලා පින්නතුනි මේ ජීවිතයේ යථාර්ථය මෙනෙහි කර කර මරණ සතිය මෙනෙහි කර කර දැන් අර චිතකෙට ගිනි තිබ්බා. අර මරණේ වටේට මල් තියලා ඉතින් දැන් මෙයාලා අර බේලිච්ච ගොම දර ආදී එකතු කරලා දැන් ගිනි තියෙනවා. දැන් මේ සිද්ධිය පින්නතුනි හරි අසිරිමත් දෙයක්. මෙයාලගේ තියෙන පින්නතුනි ගුණවන්තකම සීල තේජස හින්දා මොකද වුනේ? සක්‍ර දෙවියන්ගේ පඬු පුල් අසුණු උණු වුණා. සක්‍ර දෙවියෝ කල්පනා කළා කාට හරි වමනාවක් වෙලාද මාව මේ සක්‍ර දේව තනතුරෙන් බැහැර කරන්න. සක්‍ර දෙවියෝ මොකද කළේ? සක්‍ර දෙවියෝ බැලුවා. ඊට පස්සේ පින්නතුනි සක්දෙවිඳු කල්පනා කළා මම මෙයාලට පිහිට වෙන්න ඕනි. මෙයාලා මරණ සතිය වඩන අය, සිල් ගුණදම් පුරන අය, උපෝසතේ සමාදන් වෙන අය, සත්පුරුෂය ඉවසන අය, කරුණා මෛත්‍රිය පුරුදු කරන අය. ඉතින් පින්නතුනි බලන්නකෝ දැන් මේ බෝසතාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් ඔය ජීවිතෙත් පින්නතුනි දස පාරමිතාම පුරන කෙනෙක් නෙමෙයිනේ. මේ අපේ මහ බෝසතාණන් වහන්සේනේ. ඉතින් ඊට පස්සේ පින්නතුනි සක්‍ර දෙවියෝ ඒ කියන්නේ සාමිවරයෙක්ගේ වෙස්ෙන් ඒ කියන්නේ ඍෂිවරයෙක්ගේ වෙස්ෙන් මෙතෙන්ට ආවා. සක්‍ර දෙවියෝ කල්පනා කරනවා මේ ආය මෙයාලට කුඹුරු වැඩ කරන්න දෙන්න බෑ. මෙයාලගේ ගෙදර සත්රුවන් වලින් මම පුරවන්න ඕනි. ධන දාන්‍යයන්ගෙන් පුරවන්න ඕනි. මෙයාලට දිවුණු එන්න මං හැම දෙයක්ම 이르දි බලෙන් සලස්සලා දෙන්න ඕනි කියලා සක්‍ර දෙවියෝ කල්පනා කළා. දැන් අර චිතකේ ගිනි තියෙන තැනට ගියා. ගියේ ඍෂිවරයෙක්ගේ වෙස්ෙන් ගිහිල්ලා ඉවර වෙලා අහනවා බ්‍රාහ්මණතුමනි ගිනි මැලයක් ගහගෙන මොකද මේ? ඊට පස්සේ කිව්වා අපි මේ මැරිච්ච මිනිස්සෙක් පුච්චනවා. වෙන්න බෑ. දැන් ඍෂිවරයා කියනවා වෙන්න බෑ. මැරිච්ච මිනිස්සෙක් පුච්චනවා නම් ඇහැක කඳුලක් තියෙන්න ඕනි. අඬන්න ඕනි, වැළපෙන්න ඕනි. වෙන්න බෑ. ඔය මැරිච්ච මිනිස්සෙක් පුච්චනවා වෙන්න බෑ. ඔය පුච්චන්නේ මුවෙක් නේද කියලා ඇහුවා. මමත් මස් වලින් කොටහක් ඉල්ලයි කියලා මට බොරු කියනවා නේද? ඊට පස්සේ කිව්වා නෑ ඍෂිතුමනි මේ පුච්චන්නේ අපේ ප්‍රියමනාප එකම පුතා කිව්වා. ඊට පස්සේ මේ ඍෂිතුමා කියනවා පුතා පුච්චද්දී ඇහැක කඳුලක් නෑ කියන්නේ මහා පෞකාර දඩබ්බර හිතුවක්කාර දරුවෙක් වෙන්න ඇති නේද? අප්‍රියමනාප පවුලට එපා වෙලා ඉඳපු දරුවෙක් වෙන්න ඇති නේද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා නෑ ඍෂිතුමනි මේ පුතා හරි ප්‍රියමනාපයි අපට. මේ පුතා හරි ගුණවන්තයෙක් අපේ පවුලේ ඉඳපු අපි හරි ප්‍රිය කරපු දරුවෙක්. ඒත් මරණයටපත් වුණා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණතුමා අහනවා එතකොට තමන්ගේ ආදරණීය පුතා මැරිලා ඉද්දි අඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ නැතුව ඔහෙලා කොහොමද ඔය ඉන්නේ කියලා අර දැන් බ්‍රාහ්මණතුමාගෙන් ඍෂිතුමා අහනවා. ඒ වෙලාවේ පින්නතුනි ගාථාවලින් ගාථා කියලා තමයි මේ හැමෝම මේකට උත්තර දෙන්නේ. ඉතින් මේකේ බ්‍රාහ්මණතුමා කියනවා අර ඍෂිවරයාට කියනවා ඍෂිතුමනි සරපෙක් තමන්ගේ හැව අතහැරලා ගියාම ආයේ හැව දිහා නම් හැරිලවත් බලන්නේ නැහැ. ඒ වගේම තමයි යම් කෙනෙක් මේ ශරීරය අත්හැරලා මේ ලෝකෙන් ගියාට පස්සේ ආයෙයා මේ ශරීරයට එන්නේ නැහැ. තමන් කරගත්තු කර්ම අනුව මේ සත්වයෝ හැමෝම උපතක් කරා යනවා. ඉතින් මගේ පුතාට උනේත් ඒකයි කිව්වා. ඉතින් ගින්නෙන් අපි මේ ශරීරය පුච්ච දානවා. මේ ශරීරයේ ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. කුණු වෙලා යන ශරීරය අපි මේ ගින්නෙන් පුච්චලා දානවා. මේ ශරීරේ වට කරගෙන අපි නෑදෑයෝ විදිහට ඇඬුවා කියලා ඇහෙන්නේ නෑ කිව්වා
මගේ පුතාට. ඒ නිසා අපි ශෝක කරන්නේ නෑ කිව්වා. එතකොට බලන්න පින්නතුනි මේ බ්‍රාහ්මණතුමා කියනවා මේක අපිත් තේරුම් ගන්න ඕනි යම්කිසි කෙනෙක් මරණයටපත් වුණාම ඒක හරියට පින්නතුනි සර්පයා හැව අතෑරලා යනවා වගේ. සර්පෙක් හැව අතෑරලා ගියාම මේ මගේ පරණ හැව නේද කියලා ඒ ශරීරය ඇතුළට රිංග ගන්නේ නැහැ. එයා තමන් කරපු කර්මයානුරූපව පින්නතුනි උපතක් කරා යනවා. ඒ වගේ තමයි අපිත් මරණයටපත් වුණාම මේ පරණ ශරීරයට එන්නේ නැහැ. ඒ ශරීරය එතනින් පස්සේ කුණු වෙලා යන එකක්. ඥාතින් ඔය ශරීරයට පින්නතුනි ගිනි තියලා පුච්චනවා. එතකොට මේ ඥාතින් මේ මලකුණ වටේ ඉඳගෙන ඇඬුව බැලපුණා කියලා මේ කුණු වෙලා පිච්චිලා යන ශරීරයට ඔය කිසි දෙයක් දන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. ඒක නිසායි අපි ශෝක කරන්නේ නැත්තේ කියලා මේ බ්‍රාහ්මණතුමා ඍෂිවරයාට කිව්වා. එතකොට පින්නතුනි මේ බ්‍රාහ්මණ පියාගේ වචන වලින් සෑහීමටපත් වෙච්ච ඍෂිතුමා මොකද කළේ? ඍෂිතුමා ඊළඟට යනවා අම්මා ළඟට. අම්මා ළඟට ගිහින් අහනවා මෑණියනි ඔයාගේ කවුද මේ ගින්නේ දැවෙන්නේ? ඊට පස්සේ කියනවා මේ ගින්නේ දැවෙන්නේ මගේ එකම පුතා. මම තමයි එයාගේ අම්මා. දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා මොළ කැටි අතපා හදලා මන් තමයි එයා පෝෂණය කරගෙන රැක බලාගත්තු අම්මා. ඊට පස්සේ මේ ඍෂිවරයා කියනවා මව්තුමිය හරි පුදුමයි. තාත්තනම් පිරිමියකින්ද හිත හදාගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒත් අම්මා විදිහට ස්ත්‍රියක් විදිහට ඔබ කොහොමද හිත හදාගෙන ඔහොම ඉන්නේ? ඒ වෙලාවේ පින්නතුනි මව්තුමියත් ගාථා වලින් හරි ලස්සන කතාවක් කියනවා. ඍෂිතුමනි එයා වෙන ලෝකෙකින් මගේ කුසට ආවා. මං එයාට එන්න කිව්වෙත් නැහැ. මං එයාට යන්න කිව්වෙත් නැහැ. අනාරාධිතවම එයා මගේ කුසට ඇවිල්ලා අනාරාධිතවම යන්න ගියා. සංසාර ගමන මෙහෙමනම් ඒ ගැන ඇයි අපි අඬන්නේ? බලන්න පින්නතුනි මේවා කොයි තරම් බුද්ධිමත් වචනද? සංසාර ගමන එහෙමනම් ඇයි අපි අඬන්නේ? පින්නතුනි අපි හිතන්නත් ඕනි අන්න ඒකයි. මේ මව්තුමිය කියනවා අපි ගින්නේ දවන්නේ හිතක් නැති ශරීරයක්. අපි මේ ගින්නේ දවන්නේ හිතක් නැති කුණු වෙලා යන දරකඩක් වගේ සිරුරක්. මේක වට කරගෙන ඥාතින් වැළපුණාට එයා ඒ ගැන දන්නේ නැහැ. ඉතින් අපි මොකටනම් ශෝක කරන්නද? ඉතින් අපි ඇයි අඬන්නේ කියලා අහනවා. පින්නතුනි මේ බ්‍රාහ්මණ මව්තුමියගේ වචනෙනුත් සක්‍ර දෙවියන් සෑහීමටපත් වුණා. මේ ඍෂිවරයා ඊළඟට ගියේ පින්නතුනි නංගි ළඟට. නැගණිය ළඟට ගිහින් අහනවා දුවේ ඔයාගේ කවුද මේ දරගොඩේ පිච්චෙන්නේ? එතකොට කිව්වා ඍෂිතුමනි සාමි මේ පිච්චෙන්නේ මගේ එකම සහෝදරයා. මට වෙන සහෝදරයෝ කවුරුත් නැහැ. මට හිටියේ මෙච්චරයි. එයා තමයි මේ පිච්චෙන්නේ. ඊට පස්සේ කියනවා මේ ඍෂිවරයා කියනවා සාමාන්‍යයෙන් අයියා කෙනෙකුට නැගණියක් හරි ආදරෙයි. ගොඩාක් බැඳිලා ඉන්නේ. ඒත් ඔයා පුදුම නංගි කෙනෙක්නේ. ඔයා අඬන්නේ නෑනේ. නැගණියක් ගාථා වලින් මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. කියනවා ඍෂිතුමනි මං කොයිතරම් ඇඬුවත් මං හඬන දේ අහන්න මං මෙතන කොයිතරම් වැළපුණත් මගේ වැළපිලි හඬ අහන්න මගේ අයියා මේ ශරීරේ නැහැ. මං අඬන්න ගියොත් මං කෙට්ටු වෙයි. මං දුර්වල වෙලා යයි. මට වෙහෙසක් විතරයි ඇති වෙන්නේ. යාළු මිතුරොන්ට නෑදෑයොන්ට මාව එපා වෙලා යයි. මේ වගේ දුර්වල කෙනෙක්ද කියලා යාලා කතා කරයි. මං කැමති නෑ දුර්වල කෙනෙක් විදිහට ඉන්න. පින්වත්නි හරි පුදුම නැද්ද මේ නැගණියගේ උත්තරේ? එයා කියනවා මං අඬන්න ගියොත් වැළපෙන්න ගියොත් මං දුර්වල වෙලා යයි. මගේ ඥාතින් යාළුවෝ මාව පිළිකුල් කරાવી. මං දුර්වලයෙක් කියලා හිතාවි. බලන්නකො පින්වතුනි. ඒකල කියනවා ගින්නෙන් දවන්නේ හිතක් නැති ශරීරයක්. දැන් මොකද්ද මේ කියන්නේ? ගින්නෙන් දවන්නේ හිතක් නැති ශරීරයක්.
කුණු වී යන ශරීරයක් අපි මේ ගින්දරෙන් දවන්නේ. අනේ මේ මලකුණ වට කරගෙන අපි ඇඬුවා කියලා අහන්න යා මෙතන නැහැ. ඒ නිසා අපි මොකට ඍෂිතුමනි ශෝක කරන්නද? මගේ අයියා නැහැනේ මෙතන මං අඬන හඬ අහන්න කියලා මේ නංගි කියනවා. පින්නතුනි අද කාලේ වුණත් මෙවැනි පින්වන්ත මිනිස්සු ඉන්නවා. මගේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක්ගෙන් මට එක්තරා සිද්ධියක් දැනගන්න හම්බුණා. එක්තරා ප්‍රදේශයක අම්මා කෙනෙකුට පිළිකාවක් හැදුනා. මේ පවුලේ හිටියේ අම්මයි තාත්තයි දුවයි පුතාලා දෙන්නයි. ඉතින් පින්වතුනි අම්මට පිළිකාවක් හැදුනා. අම්මා රෝහල් ගත කළා. දුව ගියා අම්මගේ උපස්ථානෙට. තාත්තයි පුතාලා දෙන්නයි ගෙදර. තාත්තා පුතාලා දෙන්නට ගෙදර ඉඳගෙන කියනවා පුතේ අපි බුදුබණ අහන අය අම්මා මැරෙන්න පුළුවන් අම්මට තියෙන දරුණු රෝගයක්. එහෙම වුණොත් අපි අඬන්නේ වැළපෙන්නේ නැතුව ඒ මරණයට අපි මූණ දෙන්න ඕනි. අන්න බලන්න පින්නතුනි. මේත් සමහර විට පින්නතුනි සසරේ නිවන පිණිස හෝ මේ ජීවිතේ නිවන කරා යන මිනිස්සු. වෙන දෙයකට යන අය නෙවෙයි. හොඳට ධර්මය පුරුදු කරන අය මේ. නැත්තම් පින්නතුනි මේ වගේ වචන කතා කරන්න හයිය නැහැ. තාත්තා අර විදිහට කතා කරද්දි නැත්තම් පුතාලා කියනවා හා තාත්තේ මොන මූසල කතාවද ඔය කියන්නේ අපේ අම්මට මුකුත් වෙන්නේ නැහැ කියනවා. මේ මරණේ පෙනී පණ අදින කෙනාට කියනවනේ හා බය වෙන්න එපා. ඔයා කොහෙවත් යන්නේ නැහැ. ඔයා තව ගොඩාක් කල් ජීවත් කියන්නේ නැද්ද? කියනවා. පින්නතුනි වයෝ වෘද්ධ කෙනෙකුට බුද්ධිමත් කෙනෙක් නම් පින්නතුනි දිගාසිරි ලැබේවා කියලාවත් කියන්නේ නැහැ. නිරෝගී සුවය ලැබේවා කියලා තමයි පින්නතුනි සෙත් පතන්නේ. දැන් බලන්නකො පින්නතුනි ජරා ජීර්ණ වෙලා හරියට පින්නතුනි දි รา ගියපු කරත්තයක් වගේ ඉන්න තමන්ගේ ආච්චිට සීයට බැඳීම් වල ස්වභාවය ඒක තමයි. දැන් මේවා කිව්වමත් අපිට බනි බැඳීම් වල ස්වභාවය එහෙම තමයි. ප්‍රාර්ථනා කරනවා අනේ තව බොහෝ කල් මගේ ආච්චි සිටීවා. තව බොහෝ කල් මගේ ආච්චි ජීවත් වේවා. එහෙම කියලා පින්නතුනි මැරෙන්න පතන්න එපා. නිරෝගී සුවය ලැබේවා කියලා පතන්න. මරණය නියම වෙලා තියෙන වෙලාවට ඒක සිද්ධ වෙයි. ඒක පතන්න එපා. දැන් සමහර අය එහෙමත් ඉන්නවා. අනේ මෙයා විඳින දුකේ හැටියට අනේ මෙයා නම් තව ජීවත් වෙන්න එපා කියලා පතනවා. ඒකත් ධර්මයේ නෙවෙයි. ධර්මානුකූලව වයෝ වෘද්ධ කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න ඕනි මට හිතෙන්නේ නම් පින්නතුනි නිරෝගී සුවයම තමයි. කාගේවත් මරණය පතන්න එපා. ඉතින් බලන්න අර පවුලේ පුතාලා දෙන්න කලබල නෑ තාත්තගේ වචනේ අහලා. අම්මා ඉස්පිරිතාලේ ඉඳගෙන දුවට කියනවා දුවේ මම මැරුණොත් මට තියෙන්නේ දරුණු ලෙඩක්. මම මැරෙන්න පුළුවන්. මම මැරුණොත් අයියලා දෙන්නගේ තාත්තගේ හිත රිද්දන්න නැතුව ඔයා පණිවිඩේ කියන්න. දැන් බලන්න පින්නතුනි දුවේකට ඊළඟට ගෙදර අම්මා වගේ වෙන්නේ එයානේ. එයාට අම්මා ගෙදරින් මේ ඉස්පිරිතාලේ ඉඳන් අවවාද දෙනවා. පින්නතුනි සත්පුරුෂ මිනිස්සු මරණේ වෙලා ඒ ස්වාමීන් වහන්සේ මට කියපු විදිහට මරණේ සිද්ධ වෙලා එදා රැම මැරිලා ඊට පස්සේ නංගි අර පවුලේ දුව පින්නතුනි කාගේද මාර්ගයෙන් හිත රිද්දන්න නැතුව ගෙදෙට්ටි කියලා. අන්න ඒකයි පින්නතුනි දහමේ පිහිටපු ජීවිත ධර්මයෙන්මයි සරණ හොයන්නේ වෙන දෙයකින් සරණ හොයන්නේ. අනිත් අය සරණ හොයන්නේ මොනාගෙන්ද? කේන්දර වලින්, නැකත් වලින්, නිමිති වලින් නේ. ආදිහෝනියන් වලින් ඕවගෙන් තමයි ජීවිතේට විසඳුම් හොයන්නේ. පොල් ගහලා, පළතුරු වට්ටි තියලා, කොඩි එල්ලලා, කපුටෝ ඇඳලා. ඕවගෙන් තමයි අනිත් අය පිහිට පිළිසරණ හොයන්නේ. ධර්මයේ හැසිරිච්ච කෙනා පින්නතුනි අසනීපයක් නම් බෙහෙතක් ගන්නවා. ඒක අසනීපේ බෙහෙතෙන් සුව වෙන්නේ නැත්නම් ධර්මයේම මෙනෙහි කරනවා. මේ ශරීරයේ හැටි රෝග නිඩම් පබංගුරන් රෝගයන්ට කැදැල්ලක් මේක. පිළිකාව නම් වූ කුරුල්ල මේක ඇවිල්ලා වාසය කරනවා. එයා වාසස්ථාන කරගන්නවා. සෙම රෝග, දත් රෝග, කටේ රෝග, දිවේ රෝග, නේ බගන්දලා ආර්සස් නොයේක් රෝග මේක පැටව ගහනවා. ඉතින් පින්නතුනි මොකද කළේ? අර දැන් මල ගෙදර සිද්ධ වුණා. අන්න දැන් පාංශකූලේ දෙනවා ස්වාමින් වහන්සේලා. අන්න ගමේ මිනිස්සු ගෙවල් වල ගිහිල්ලා අර පවුලට බැන ලිවුම් එව්වා. ඇයි කවුරුත් ඇඬුවේ නැහැ. වැඩියෙන්ම බැන්නේ කාටද? අර ගෑනු දරුවට. ගෑනු ළමයට බැන ලිවුම් එවලා තියෙනවා පින්නතුනි. ඒක ආරංචි වෙච්ච විදිහට අපට මේ කොල්ලෝ දෙන්න කමක් නැහැ පිරිමි වුණාට. මේ කෙල්ලට හිතක් පපුවක් නැද්ද? තමන්ගේ අම්මා මැරිලවත් ඇඬුවේ නැහැ කියලා. ඉතින් අපි දන්නේ මොන දේවල් ලියලා තියෙන්න ඇද්දනේ. අද කාලේ බලන්න පින්නතුනි තරුණ බිරිඳක්
ඒ කියන්නේ මහත්තයා මැරිලා මේ දහම අහලා ඇඬුවේ නැත්තම් හදන්නේ නැද්ද කතා ටික? හදනවා. ඔය ගෑනිට ඔය තිබිලා ඔය වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක්. මැරෙනකල් බලාගෙන ඉන්නේ නැත්තේ කියනවා. සමහර විට ඔය ගෑනිම ඔය මිනිහා මැරුවද කවුද? දන්නේ කියලා කියන්නේ නැද්ද? ඊට පස්සේ කියනවා අම්මා මැරෙද්දි පින්නතුනි ධර්මයේ මෙනෙහි කරගෙන ඇඬුවේ නැත්තම් මොකද්ද කියන්නේ? අන්න කියනවා මුන් පුදුම පුතාලා පුදුම දූලා අම්මා මැරිලත් ඇඬුවේ නැහැ. අනිත් මිනිස්සු වෙනුවෙන් අඬයිද? පින්නතුනි මේ මන්ද බුද්ධික සමාජයේ පින්නතුනි සමහර තැන්වලට අඬන්න වෙනම ගේනවා කුලියට සල්ලි දීලා. බලන්නකෝ ධර්මයයි මේ මිනිස්සු ඉන්න දුර කොච්චරද කියලා. මිනිස්සු ඉන්නේ පොළවේ නම් සද්ධර්මයේ තියෙන අර නිල් අහසේ වගේ. ඒකයි පින්නතුනි සත්පුරුෂ ධර්මයයි අසත්පුරුෂයන්ගේ මේ අසත්පුරුෂ ගතිගුණයි අසත්පුරුෂයන්ගේ දුර්ගුණයි කවදාකමවත් එකට එකතු වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළානේ. සත්පුරුෂ ධර්මයයි අසත්පුරුෂ ධර්මයයි කවදාකම සමීප වෙන්නේ නැහැ. ඒක හරියට මේ ඒ කියන්නේ නැගෙනහිරයි බටහිරයි කවදාකමත් එකට එකතු කරන්න බෑ වගේ. අන්න ඒ වගේ. ඉතින් පින්නතුනි මේ දහම හිතන්න අපට හොඳට නුවණ තියෙන්න ඕනි. නුවණ නැත්තම් බෑ. ඉතින් බලන්න මේ දුව කියන වචන ඊළඟට මේ ඍෂිතුමා යනවා බිරිඳ ළඟට. බිරිඳ ළඟට ගිහිල්ලා අහනවා දුව ඔයාගේ කවුද මේ දරගොඩේ පිච්චෙන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා ඍෂිතුමනි මේ පිච්චෙන්නේ මගේ ස්වාමියා. එතකොට ඍෂිතුමා කියනවා හොඳයි. පේන්නේ නැද්ද බිරිඳකගේ තරම? අඬන්නේ නැද්ද මැරුණා කියලා? ඉතින් වැන්දපුවක් වීම ගැනවත් දුක නැද්ද? වෙන කායික හරි තිබුණද හොර මොකක් හරි සම්බන්ධයක්? ඊට පස්සේ කියනවා අනේ නෑ ඍෂිතුමනි එහෙම දෙයක් නෑ. අම්මා කෙනෙක් පුතෙක් ගාතවලින් කියනවා අම්මා කෙනෙක් පුතෙක් තුරුල් කරගෙන ඉන්නකොට අහසේ පුන්සඳ මඩල පායනවා. ඍෂිතුමනි ඒ හඳ ඉල්ලලා අර තුරුලේ ඉන්න පුංචි පුතා අඬනවා. ඒ හඳ ඉල්ලලා කොච්චර අර ළමයා ඇඬුවත් ඒ හඳ ඒ අහසේම බැසගෙන යනවා. ඉතින් මං කොයිතරම් මගේ ස්වාමියාට ආලය දැක්කුවත් දැන් ඒ හඳ මඩල මගේ ජීවිතෙන් බැහැගෙන ගොස් අවසන්. බලන්න කොච්චර ලස්සනයිද? දැන් ඒ හඳ මඩල මගේ ලෝකෙන් බැහැලා ගිහින් අවසන්. ස්වාමියා වෙනුවෙන් මම මොනතරම් වැළපුණත් ඒ හඳ ආය මට කවදවත් ලැබෙන්නේ නැහැ. ඒ හඳ අහසේ නැග ආවා වගේ මගේ ජීවිතේම ජීවත් වෙලා ඒ හඳ බැහැලා ගියා. දැන් මේ ආදරේ නැතුවද පින්වත්නි? ආදරේ තියෙනවා. දැන් බලන්න මේ වචන වලින්ම තේරෙන්නේ නැද්ද ඒක? ආදරේ තියෙනවා. හැබැයි පින්වතුනි සත්‍ය තේරුම් ගන්න ජීවිත. සත්‍ය කරා යන ජීවිත. ඒකල කියනවා ඍෂිතුමනි මේ ගින්නේ දවන්නේ මගේ ස්වාමියා නෙවෙයි. හිතක් නැති සිරුරක්. කුණු වෙලා යන දරකඩක් වගේ සිරුරක්. මේ මලකුණ වට කරගෙන මේ දවන මලකුණ වට කරගෙන නෑදෑයෝ ඇඬුවට මලකුණට ඒක ඇහෙන්නේ නෑ. මලකුණ ඒ කිසිම දෙයක් දන්නේ නෑ. ඒ නිසා මං ශෝක කරන්නේ නෑ. මගේ ස්වාමියා ඊළඟ උපත වෙත ගියා. බලන්න පින්නතුනි මේ ධර්මයන් අහන්න අපට පින්නතුනි පෙර පුදුමාකාර පිනක් තිබිලා තියෙනවා. මේක ජීවිතයට ගලප ගන්නවා නම් අපි ඊට වඩා පින්වන්තයි. එහෙම පිනක් නැති කෙනෙකුට නම් පින්නතුනි මේ දහම ජීවිතයට ගලප ගන්න බෑ. ඊළඟට පින්නතුනි මේ ඍෂිතුමා යන්නේ කා ළඟටද? ඊළඟට ඍෂිතුමා යන්නේ අර ගෙදර දාසිය ළඟට. දාසිය ළඟට ගිහින් අහනවා මෑණියනි මේ දරගොඩේ ඔයාගේ කවුද මේ පිච්චෙන්නේ? එතකොට කිව්වා ස්වාමීනි මේ දරගොඩේ පිච්චෙන්නේ මගේ ආර්ය පුත්‍රයා. මම මේ ගෙදර දාසිය. මම මෙයාලට තමයි සේවා කටයුතු කළේ. ඔයා අඬන්නේ නැති හේතුව නම් මට තේරෙනවා කියලා දැන් ඍෂිතුමා කිව්වා. ඔය අඬන්නේ නැත්තේ ඔයා වැඩපළ කරනව අඩු වෙද්දී ඔයාට දඬුවම් දීලා ඇති. හොඳට තලලා ඇති කිව්වා. ඒ වගේම ඔයාගේ බලෙන් වැඩ අරන් ඇති කිව්වා. වෙලාවට පඩිනඩි ගෙව්වේ නෑ නේ. ඒක නේද ඔය නාඩා ඉන්නේ කිව්වා. ඊට පස්සේ කියනවා ඍෂිතුමනි අනේ එහෙමනම් කියන්න එපා.
මේ දෙවියෙක් වගේ ඉඳපු කෙනෙක් කෑම ටිකක් ඕනි නම් කෑම ටිකක් බෙදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. වතුර ටිකක් ඕනි නම් මට පැන් ටිකක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවේ. දෙන්න කියලාවත් කිව්වේ නෑ කිව්වා. පුදුමාකාර කරුණාවන්ත ඇස් දෙකක් තිබිච්ච කරුණාවන්ත ඇස් දෙකකින් බලපු කෙනෙක් කිව්වා. මට දඬුවම් දීලා නෑ කිව්වා, බලෙන් වැඩ අරන් නෑ කිව්වා. සුහදව හිටියේ ඍෂිතුමනි, මම මේ ගෙදර දාසිය වුණාට මට හිතුනේ මේ මගේ පවුල කියලා විතරයි, මම පිට කෙනෙක් කියලා මට හිතුනේ නෑ කිව්වා. මෙහෙම කියද්දී ඒකල්ලා අහනවා, අනේ ඒ වගේ දෙවියෙක් වගේ ස්වාමියෙක් වෙනුවෙන් ඇයි දාසිය අඬන්නේ නැත්තේ කියලා ඇහුවා. එතකොට කියනවා ඍෂිතුමනි, මං ගාතවල මේ ඔක්කොම කියනවා ඍෂිතුමනි, මම මේ ගෙදර දාසිය. මං නිතරම මේ මැටි කල එක්ක ජීවත් වෙන කෙනෙක්. මං දන්නවා මැටි කලයක් බිඳිලා ගියොත් ඒ මැටි කලේ තිබ්බ ස්වභාවයට ආයෙ පත් කරන්න බෑ. යම් කෙනෙක් ඉරිදි බලයකින් ඕක පත් කරා කියමුකෝ, තිබ්බ ස්වභාවයටම බිඳිච්ච මැටි කලේ වතුර පුරවපු. ඉතින් එයත් මැරෙනවනේ. එහෙම එකේ මම මොකට අඬන්නද? අනේ අනික මේ අපේ ඍෂිතුමනි ගින්නෙන් දවන්නේ හිතක් නැති ශරීරයක්. hina මුසු මොහොනෙන් කියනවා. අපි මේ හිතක් නැති කුණු වෙලා යන දරකඩක් වගේ සිරුරක් මේ දවන්නේ. අපි මේක වට කරගෙන ඇඬුවා කියලා ඇහෙන්නේ නෑ ඍෂිතුමනි. අපේ මේ ස්වාමි පුත්‍රයාට මේ ශරීරයේ කිසිම දෙයක් දන්නේ නෑ. එයා දැන් මැරිලා එයා උපතකට ගිහිල්ලා ඉන්නේ ඍෂිතුමනි කියලා කිව්වා. දැන් බලන්න පින්වතුනි, සක්‍ර දෙවියන්ට හරි සතුටුයි මේ පවුල ගැන. සක්‍ර දෙවියන්ගේ ස්වරූපෙටම ආවා. සක්‍ර දෙවියන්ගේ ස්වරූපෙට ඇවිල්ලා කිව්වා, මම තමයි සක්‍රයා. මන් දැන් අදෙන් පස්සේ නුඹලා ආයේ මේ ගොවිතැන් කරන්න ඕනි නෑ. කුඹුරු කොටන්න ඕනි නෑ. වැඩපල කරන්න ඕනි නෑ. කුඹුරු පැල හිටවන්න, වල් කපන්න, කුඹුරු සීසාන්න එන්න ඕනි නෑ. මන් නුඹලගේ ගෙදර සත්‍රුවම් පුරවලා තියෙන්නේ. දැන් ගෙදර ධන ධාන්‍ය භවභෝග මිල මුදල් ඔක්කොම තියෙනවා. නුඹලා හොඳට පින් කරගන්න. තව කුසල් කරන්න. ගුණ නුවණ තව දියුණු කරන්න. සත්පුරුෂකම් දියුණු කරන්න. මරණ සතිය අමතක නොකොට තව බහුල වශයෙන් මරණ සතියෙම මෙනෙහි කරන්න. මරණ සතියෙම ජීවිතේ කරගෙන ජීවත් වෙන්න කියලා සක්‍ර දෙවියන් එහෙම කියලා එතනින් අතුරුදහන් වුණා. බලන්න පින්නතුනි, මේ ධර්මය මොන තරම් ප්‍රායෝගික දහමක්ද? මේ ධර්මය මොන තරම් ප්‍රායෝගික දහමක්ද? මේ ප්‍රායෝගික දහම පින්නතුනි අපට අවබෝධ කරගන්න නම් අපට ලොකු ශ්‍රද්ධාවක් අපේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගැන තියෙන්න ඕනි. ශ්‍රද්ධාව නැත්නම් පින්වතුනි අපට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. දැන් බලන්න මේ ධර්මයන් ඇහෙද්දි හිතෙන්නේ නැද්ද පින්වතුනි, මෙවැනි දහමක් නම් රාග දේශ මොහ තියෙන කෙනෙකුට නම් කියන්න බෑ. මෙවැනි ධර්මයක් අපට කියලා දෙන්න නම් පින්වතුනි රාග දේශ මොහ නැති වෙන්නම ඕනි. එහෙනම් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රාග දේශ මොහ නැති අරහං බවට පත්වෙච්ච නික්ලේශී උත්තමයෙක් කියලා අපේ හිත පහදා ගන්න ඕනි. ඒ වගේම තමයි පින්නතුනි ජීවිතාවබෝධයක් නැති, දුකට හේතුව දුකේ නැතිවීම, දුක් නැති කරන නිවන් මඟ අවබෝධ නොකරපු කෙනෙකුට මේ ධර්මය උගන්වන්න පුළුවන්ද? දේශනා කරන්න පුළුවන්ද? බෑ පින්නතුනි. එහෙනම් ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කරපුගෙන මේක කාගෙන්වත් අහලා කියන්න බෑ. ඒකයි කියන්නේ උන්වහන්සේ ගුරුවරයෙක් නැතුව ස්වයම්බු ඥාණයෙන් මේ ධර්මය අවබෝධ කරලායි දේශනා කරන්නේ. අපේ හිතට ශ්‍රද්ධාව එන්න ඕනි පින්නතුනි. මේ ධර්මය නම් අවබෝධයට අනුව නොහැසිරෙන කෙනෙකුට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එහෙනම් පින්නතුනි විද්‍යාචරණ සම්පන්නයි. තමන්ගේ ඒ ප්‍රත්‍යක්ෂ ඥානය අවබෝධයට අනුව තමන්ගේ හැසිරීම පුරුදු කරපු කෙනෙක්. එහෙනම් පින්නතුනි මේක අවබෝධයට අනුව නොහැසිරෙන කෙනෙකුට කියන්න පුළුවන් ධර්මයක්ද? බෑ පින්නතුනි. එහෙනම් ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ අවබෝධයට අනුව තමන්ගේ ජීවිතේ ගත කරන කෙනෙක්. අපේ හිත පහදින්න ඕනියේ බුදුරජාණන් වහන්සේට අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම ඇති කෙනෙක්.
ඉතින් බලන්න පින්නතුනි උන්වහන්සේ මේ ශෝක වැළපීම් දුක් දුන්නස් සුසුම් හෙලීම් නිමාවට පත් කරන සුන්දර නිර්වාණ මාර්ගය අවබෝධ කරලා ඒ සුන්දර නිවනට පත් වෙලා ඒ මාර්ගේ ගමන් කළා සුන්දර නිවනට පත් වෙලා නේද මේ ධර්මයේ දේශනා කරන්නේ. අන්න අපේ හිත පින්නතුනි මේවට ගලපා පහදා ගන්න ඕනි. ඒ වගේම තමයි පින්නතුනි ලෝකය ගැන අවබෝධයක් නැති කෙනෙකුට මේ රූපය නම් වූ ලෝකය ගැන කියලා දෙන්න පුළුවන්ද? බෑ පින්නතුනි. උන්වහන්සේ ලෝකවිදු. උන්වහන්සේ මේ ඇස කන නාසය දිවකය මනස රූප සද්ද ගන්ධ රස පහස අරමුණු මෙන්න මේ සියලු ලොව අවබෝධ කළා. මේ ආයතනයන් අවබෝධ කරා. නිරය තිරිසන් ලොව പ്രേත ලොව මේවා අවබෝධ කරගෙනයි මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා පින්නතුනි අපේ හිත පහදා ගන්න ඕනි. දැන් බලන්න පින්නතුනි මේ ධර්මය ඇහෙද්දී අපේ හිතත් দমনය වෙන්නේ නැද්ද? දැන් මෙතන ඉන්න පින්නතුන්ට හිතුන්නේ නැද්ද අපි මරණ සතිය වඩන්න ඕනි කියලා? හිතුණා නේද? දැන් බලන්න ඔය පින්නතුන්ට හිතුන්නේ නැද්ද මේ ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගික කරගන්න ඕනි කියලා? හිතුණා. එතකොට බලන්න ඔය පින්නතුන්ට හිතුන්නේ නැද්ද අනේ අපටත් මේ වගේ වෙන්න තිබුණා නම්, අනේ අපටත් මේ වගේ අපේ පුතා මැරෙනකොට දුව මැරෙනකොට මේ විදිහට දරා ගන්න පුළුවන් හිත ඇති අය වෙන්න පුළුවන් නම් කියලා හිතුන්නේ නැද්ද? හිතුණා. ඉතින් බලන්න පින්නතුනි උන්වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති නැද්ද? තාම අපි මේ দমনය වෙන්නේ ඒ ධර්මයට නෙවෙයිද? තාම দমনය වෙන්නේ ඒ ධර්මයට. එතකොට බලන්න පින්වත්නි මේ වෙලාවේ දැන් ওই පින්නතුන්ලා දැන් මේ පැය එකමාරක් විතර වාඩි වෙලා ඉන්නවා මේ ධර්මය අහගෙන. එතකොට කල්පනා කරලා බලන්නකෝ ඔය පින්නතුන්ලා සමහර අය හෙලවෙන්නේවත් නැහැ. මේ තරම් කැමැත්තෙන් මේ ධර්මය අහන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති ගුණයෙන් හින්දා නෙවෙයිද? අනුත්තර පුරිස ධම්ම සාරති පින්නතුනි බලන්න මේ තරම් අපේ හිත සුවපත් කරන්න පුළුවන් අනුශාසකවරයෙක් පාර කියා දෙන ගුරුවරයෙක් මේ දෙව් මිනිස් ලෝකේ තව ඉන්නවද? නෑ පින්නතුනි. ඒ බුදුරජාණන් වහන්සේම පමණයි සත්තා දේව මනුස්සානන් දෙවියන්ගේ ශාස්ත්‍රූ උන්වහන්සේ, මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේම පමණයි. බලන්න පින්නතුනි අනවබෝධයකින් යුතු කෙනෙකුට අවබෝධය කරා යන ධර්මයක් මෙහෙම කියා දෙන්න පුළුවන්ද? කියා දෙන්න බෑ පින්නතුනි. උන්වහන්සේ මේවා අවබෝධ කළා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. උන්වහන්සේ අවබෝධයට ගිහිල්ලා අනිත් අයට මේ ධර්මය අවබෝධ කරගන්න හැටි කියලා දෙනවා. උන්වහන්සේ ඒකාන්තයෙන්ම පින්වත්නි බුද්ධ වනසේක. පින්වත්නි බලන්න මේ තරම් ಗುಣ කදම්බයන් දරාගෙන මේ වගේ නිර්මල ධර්මයක් කියන්න පුළුවන් උනේ පින්නතුනි අර ඉහත අපි සිහිපත් කරපු සම්බුදු ගුණ දරාගත්තු නිසා. උන්වහන්සේ වාග්යවන්ත නැද්ද? උන්වහන්සේ වාග්යවන්තයි. ඒ සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුදු මුව මඩලෙන් වදාළ මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි පින්නතුනි අපි හිත පහදා ගන්න ඕනි.